CSC එකේ account එකක් හදමු වෙනවා. ඉතින් ඔයා මුලින්ම යන්න ඕනේ ඔයාගේ තියෙන Android phone එක නම් Play Store එකට, ඔයාගේ තියෙන Apple phone එක නම් Apple Store එකට යන්න ඕනේ. ඉතින් මෙන්න මෙතන කියලා CSC මෙන්න මේක search කරපුවාට මෙන්න මේ වගේ app එකක් එයි. ඉතින් මේ app එක මුලින්ම download කරගන්න. ඊට පස්සේ මේක download කරන් open කරගන්න. දැන් මේක ඔයා open කරගත්තට පස්සේ ඔයාලට වෙන මෙතන touch කරපුවාම මේ වගේ open account කියලා section එක. ඉතින් ඔයා මුලින්ම මෙතෙන් යන්න. මෙතන ගියාට පස්සේ යාලා සමහරක් විට ඔයාගේ අලුතෙන්ම නම් account එකක් හදන්නේ. මෙතනදී ඔයාගේ last name එකයි first name එකයි හයි ඊට පස්සේ ඔයාගේ phone number එකයි Gmail එකක් අහලා ඊට පස්සේ next කරන්න. ඊට පස්සේ OTP එකක් ඒ වගේ phone number එකට ඒක සමහරක් විට Gmail එකටත් එනවා. මේ දෙකෙන් එන එකට ඔයාගේ OTP ආපු එක දාලා සබ්මිට් කරපුවාම ඔයාගේ CSC app එකේ account එක හැදෙනවා. දැන් ඉවරද වැඩි? නෑ නෑ. දැන් තමයි වැඩි පටන් ගන්න. ඔයා නැවතත් අර ස්ටෙප් එකේම follow කරලා open account එකට යන්න. දැන් ඔන්න තියෙනවා ඔයාට කියලා මොනවද මේ account එක හදන්න ඕනේ කියන කතන්දරෙත් එක්ක proceed කියලා තියෙනවා. මෙන්න මේක දෙන්න. දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ පේනවා වගේ ඔයාගේ නම ඊට පස්සේ ඔයාගේ phone number Gmail මේ කියන කතන්දර ටිකක් ආයි. ඉතින් මෙතනදී ඔයා විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඔයාගේ නම දෙද්දි මෙතනදී initial කියන්නේ මුලකුරු. එතකොට දැන් අපි හිතමු ABC පෙරේරා. මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා උදාහරණයකට. එතකොට ABC කියන එක තමයි initial වලට දෙන්න ඕනේ. එතකොට donated by initial කියන එකට ABC කියන එකේ තේරුම දෙන්න ඕනේ. එතකොට last name කියන එකට පෙරේරා කියන එක දෙන්න ඕනේ. ඉතින් ඔයාගේ ID එකේ තියෙන විදිහට මේක ලබා දෙන්න. ඉතින් අන්න ඒ ටික දීලා ඊට පස්සේ ඔයාලා යටින් තියෙන වැදගත්ම තැන stop broker select කරන්න. ඉතින් මෙතනදී ඔයා දන්න ඔයාට හිතෙන් කියන්නේ ඔයාට හොඳ සර්විස් එකක් දෙයි කියලා recommend කරපු සහ ඔයා පුළුවන් නම් කියන්නේ මෙතනදී select කරන්න කලින් ඔයා stop broker contact කරන්න. මොකද ඕන තරම් option තියෙනවා CSC website එකට ගියොත් ස්ටොක් බ්‍රෝකර් ෆර්ම්ස් ලිස්ට් එක තියෙනවා. මේවට කතා කරලා අහලා බලන්න ඔයාලගේ ඔන්ලයින් ෆැසිලිටි එක දෙන්නේ කීයද, මිනිමම් amount එක කීයද. එතකොට මෙන්න මේ කියන කාරණා අහලා බලන්න. අහලා බලලා අන්න එතනදී decide කරන්න මම join වෙන්නේ මෙන්න මේ බ්‍රෝකර් ෆර්ම් එකට යටතේ මෙන්න මේ ඇඩ්වයිස් එක කියලා. ඊට පස්සේ මේ ඇඩ්වයිස් එකේ නම්බර් එක ඔයා කලින්ම ඉල්ලගෙන එයාව contact කරගෙන ඔයාගේ account එක complete වෙනකන් එයාත් එක්ක හොඳ contact එකක ඉන්න. ඊට පස්සේ මෙතන ඒ දේවල් ටික පුරවලා next දුන්නාම ඔන්න ඔයා යනවා වගේ residential information පුරවන්න. ඉතින් මෙතනදී ඉතාමත් වැදගත් ඔයා ඉන්නේ අම්මලා එක්ක නම් ඔයා අනිවාර්යයෙන්ම මෙතන with parent කියලා දාන්න. නැත්නම් ඔයා ඔයාගේම ගෙදර ඉන්න පුළුවන්. එහෙනම් මෙතන ඔයා own කියන එක දාන්න. ඉතින් මෙතනදී ඊට පස්සේ ඔයාගේ ID එකේ පිටිපස්ස ඇති ඔයාගේ address එක. ඉතින් සමහර අයගේ address එකේ කොටස් තුනක් තියෙනවා, හතර තියෙනවා. ඉතින් ඒ පිළිවෙලට මේ ඇඩ්‍රස් ලයින් තුනට දාන්න. ඊට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එකේ අවසාන එක තියෙනවා. දැන් අපි උදාහරණයකට හිතමු කොළඹ පාර කුරුණෑගල. එතකොට මේකේ ටවුන් එකට එන්න ඕනේ කුරුණෑගල කියන එක. ඒ කියන්නේ ඔයාගේ ඇඩ්‍රස් ලයින් එකේ අවසානයේ තියෙන්නේ. ඒකම දාන්න ටවුන් එකට. ඊට පස්සේ දිස්ත්‍රික්කය සිලෙක්ට් කරන්න. ඉතින් මෙතනදී ඔයා ඉන්න ප්‍රදේශ අනුව ගැලපෙන දිස්ත්‍රික්කය සිලෙක්ට් කරලා next කියන එක දෙන්න. දෙයන්නේ වැදගත්ම තැනක් තවත් ඒ තමයි වගේ bank details පුරවන්න. ඉතින් මෙතනදී විශේෂයෙන්ම ඔයා contact කරගත්ත broker ගේ පුළුවන් නම් එයාගේ accounts තියෙන. ඒ කියන්නේ සමහර broker firm තියෙන එයාලගේ account තියෙන්නේ BOC bank වල විතරයි. සමහර අයගේ People's වල විතරයි. සමහර broker firm වල තියෙන්නේ commercial HMV ඊට පස්සේ සම්පත් වගේ හිම අර බ්‍රෝකර් ෆර්ම් එක අනුව යාළුවගේ බැංක් account තියෙන ඒවා වෙනස් වෙනවා. ඉතින් පුළුවන් නම් ඒ බ්‍රෝකර් ෆර්ම් එකට අදාළව තියෙන බැංක් account එකම ඔයාගේ බැංක් account එකක් තියාගන්න. මොකද එහෙම වුණොත් සල්ලි transaction කරද්දී කැපෙන රුපියල් 25 වුණත් ඔයාට invest කරන්න හම්බ වෙනවා. ඉතින් මෙන්න මේක එක ටිප් එකක්. ඉතින් ඒ details ටික මෙතන හරියට fill කරලා දාලා next දෙන්න. ඉතින් ඊට පස්සේ ඉන්නවා වගේ employment details ටික පුළුවන්. ඉතින් ඔයා job එකක් කරනවා නම් ඔයාට employee කියලා දාන්න පුළුවන්. ඔයා ස්වයං රැකියාවක් කරනවා නම් self employee නැත්නම් ඔයා student කෙනෙක් නම් student කියලා දාන්න පුළුවන්. කිසිම issue එකක් නැහැ. ඉතින් අන්න ඒ details ටික දාලා ඔයා employee කෙනෙක් නම් ඔයාගේ මුලින්ම ඔකුපේෂන් එක වගේ තනතුර මොකක්ද කියලා ඊට පස්සේ ඔයාගේ ආයතනයේ නම අහනවා.
ඉතින් ඒ ඩීටේල්ස් ටික දාන්න ඊට පස්සේ මෙතන ඔයාලගේ ආයතනයේ ෆෝන් නම්බර් එකක් තියෙනවනේ ඒක දාන්න නැත්නම් අවුලක් නැහැ. ඔයාගේ ආයතනයේ Gmail එකක් තියෙනවනේ ඒක දාන්න නැත්නම් අවුලක් වෙන්නේ නැහැ. හැබැයි ආයතනයේ තියෙන ඇඩ්‍රස් එක අනිවාර්යෙන් දාන්න. ඊට පස්සේ ඔයාගෙන් අහනවා මෙතනදී අහනවා ඔයාගේ සාමාන්‍ය ඉන්වෙස්ට්මන්ට් ඇවරේජ් එක කීයද. ඉතින් මේක ඔයාලට කැමති ගානක් දාන්න මේ ඉෂුව එක නැහැ. මේක දාන ගානම ඉන්වෙස්ට් කරන්න ඕනේ කියලා එකක් නැහැ. ඉතින් ඊට පස්සේ ඔයාගේ අහනවා කොහොමද මේක එන්නේ කියන එක. කියන්නේ ඔයාලට කොහෙන්ද මේ සල්ලි එන්නේ? සැලරි එකෙන් එන්නේ නැත්නම් අම්මලා තාත්තලා දෙනවද? ඒ කියන එක මේ ටික දාන්න. ඊට පස්සේ ඔයාගෙන් අහනවා ඉන්වෙස්ට්මන්ට් ඔබ්ජෙක්ෂන් එක. මෙතන මේ අපි දාලා තියෙනා වගේ ඩිවිඩන්ඩ් ඉන්කම් කියලා එකක් දාන්න. එහෙම නැත්නම් කැපිටල් ගේන් කියන එකක් වුණත් දාන්න පුළුවන්. ඊට පස්සේ අහනවා ඉන්වෙස්ට්මන්ට් ස්ට්‍රැටජි එක. ඉතින් ඔයාලට මෙතනදී ලොන් ටර්ම්, ෂෝට් ටර්ම් මේ කියන දෙකෙන් එකක් දාන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ තියෙන දේවල් ටික මේ විදිහටම පුරවලා ආය දෙන්න next කියන එක. ඉතින් මෙතනදී අහන දේ ඔය විදිහටම තියලා next කියන එක දෙන්න. ඔයා මෙන්න මේ page එකට දැන් ආවට පස්සේ මෙතනදී ඔයා මුලින්ම වගේ selfie එකක් ගහලා upload කරන්න ඕනේ. මේක කැමරාවෙන් විතරයි ගන්න පුළුවන්, gallery එකෙන් ගන්න බෑ. එතකොට ඔයා selfie එකක් ගහලා upload කරගන්න. ඊට පස්සේ ඔයාගේ ID එකේ දෙපැත්තේ ෆොටෝ ඉල්ලයි. මේකත් ඔයා කැමරාවෙන් ෆොටෝ ගහලා ගන්න ඕනේ. clearly මේ ෆොටෝ හැම එකක්ම ගන්න. ඊට පස්සේ ඔයාගෙන් ඉල්ලයි බැංක් ප්‍රූෆ් එක. ඉතින් මෙතනදී ඔයාලට බැංක් ස්ටේට්මන්ට් එකක් එහෙම නැත්නම් බැංකුවේ හෙඩර් එකත් එක්කන එක කියන්නේ බැංකුවේ ලෝගෝ එකත් එක්කන ඔයාගේ බැංක් ඩීටේල්ස් දෙන සමහරක් බැංකුවල දෙන එහෙම ලෙටර් එකක්. අන්න ඒක උනත් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් බැංකු පොතේ මුල පිටුව උනත් ඔයාලට මෙතෙන්ට ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ තුනෙන් එකක් ඔයාලට මෙතෙන්ට අප්ලෝඩ් කරලා next කියන එක දෙන්න. ඉතින් මේක දුන්නාට පස්සේ ඔයාලට තියෙන මෙන්න මේ කියන දේවල් වලට ඔයා ඇග්‍රී වෙනවද කියලා කියවලා බලලා ටික් ටික දාලා මෙන්න මේ විදිහට මේ ටික් ටික දාලා සබ්මිට් කියන එක දෙන්න. ඉතින් සාමාන්‍යයෙන් මෙතනදී මේක වැඩ කරන දවස් එකක් හෝ දෙකක් ඇතුළත ඔයාගේ CDS account එක හදාගන්න පුළුවන්. කිසිම issue එකක් නැත්තම් ඔයා පුරවපු ඒවයි මොනවා හරි වැරදි තිබ්බොත් අය ඔයාට return වෙනවා මේ application එක. ඒක ඔයාට උඩ email එකක් කරා දෙනවා. ඉතින් එහෙම මොකුත් issue එකක් තිබ්බ නැත්නම් මෙයාලා submit කරලා ඔයාගේ mail එකට CDS account number එක එවනවා සහ ඔයාලට CDS e-connect කියන එකට ගිහිල්ලා ඔයාගේ පුරවපු details ටික ඔයාලට බලා ගන්න පුළුවන්. change කරන්න තියෙනවා නම් change කරන details ටික කරගන්න පුළුවන්. ඔන්න ඔය දේවල් ටික තමයි අපි CDS account එකක් හදාගුවට පස්සේ කරන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ සාමාන්‍යයෙන් ගොඩක් කියන්නේ ෆෝම් වල විවිධ rules තියෙනවා යාලට online trading facility එක දෙන්න. නමුත් අපේ නම් එහෙම එකක් නෑ. අපේ account එකක් හදන සියලු දෙනාටම අපි online trading facility එක දෙනවා. ඉතින් ඔයාලා මම එක join වෙන්න කැමති නම් 070 22 72 202 මේ නම්බර් එකට WhatsApp message එකක් හරි call එකක් හරි දාන්න. මාත් එක්ක එකතු වෙලා account එකක් හදලා investment කරන්න කැමති නම් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. අපි තම ඩීටේල්ස් වැරදුණා. අපි කොහොමද මේවා එඩිට් කරගන්නේ කියන කතාව. එහෙනම් අදට ගිහලා ඉන්නවා ඔයාලට ජය වේවා.